සිල්වත් වීම සහ ගුණවත් වීම අතර වෙනස මොකක්ද? අපි කියනවනේ හරි සිල්වත් ගුණවත් කියලා වචන දෙක එකට කියනවනේ. පර්යාය වචන වගේ. ඒ කියන්නේ සිනොනිම් මොකද්ද මේ? සමාන වචන වගේ. සමානාර්ථයෙන් තමයි අපි කියන්නේ හරිම සිල්වත් ගුණවත් කියලා. සිල්වත් කියන්නේ ගුණවත් කියන එක නෙවෙයි. ගුණවත් කියන්නේ සිල්වත් කියන එක නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස්. සිල්වත් කියන්නේ නොකල යුත්ත නොකර ඉන්න එකට. ඇයි වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැලකී සිටිමි. එහෙමයි තියෙන්නේ. ඒතර සිල්වත් කියන්නේ නොකල යුතු ලයිස්තුව නොකර ඉන්න එකට. නොකල යුතු ලයිස්තුවක් පමණයි. ගුණවත් කියන්නේ කල යුතු ලයිස්තුවක් කරන එකට. හරිම පැහැදිලි දෙකක්. දැන් හොඳට දම්පින් කරන කෙනෙක් ඉන්නවා. එයා ගුණවත්. එයා හොඳයිද නැද්ද? සමාජයට උදව් පදව් කරනවා, බෝධි ප්‍රාකාරයට උදව් කරනවා, පන්සලේ තීන්ත ගාණ්ඩ එනවා, වැලි ගේනවා, ගල් ගේනවා, උදව් පදව් කරනවා. එයා හොඳයිද නරකයිද? හොඳයි. ඒ කියන්නේ good. ඒ හොඳ වැඩේ සමහර කෙනෙක් ඉන්නවා එන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ, දෙන්න හිතෙන්නෙත් නැහැ, හිතෙන්ද එන්නෙත් නැහැ. එතකොට නරකයි නෙමෙයි, හොඳ නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක්කෙනා good, මේ එක්කෙනා bad නෙමෙයි. Not good. Good, not good. තව එක්කෙනෙක් ඉන්නවා කිසි වැරද්දක් කරන්නේ නැහැ. එයා වැරද්දක් කරන්නේ නැහැ. Not bad. වැරද්දක් කරනවා තව එක්කෙනෙක් ඉන්නවා. bad. දැක්කද? යටම ඉන්නේ bad, ඊට උඩින් not bad, ඊට උඩින් not good, ඊට උඩින් good. එහෙම අය ඉන්නේ ඉන්ද්‍රාගාර. සිල්වත් ගුණවත් නේ. බලන්නකො එහෙම පිරිසක් එක මං ඉන්නේ ඉඳිල්ල. ඊළඟට අපේ ගමේ කොල්ලෙක් ඉන්නවා අවුරුදු 45ක විතර වගේ 40ක් විතර වගේ ඇති තරුණයෙක් කසාද බැඳලා මේ තරුණ කෙනා සාමාන්‍යයෙන් කුලීමලී තමයි කරන්නේ. අම්මට තාත්තට සලකනවා පුදුම තරම්. ලොකු ගෙවල් දොරවල් නැහැ, සාමාන්‍ය පුද්ගලයෙක්. අම්මට තාත්තට හොඳට සලකනවා. කුලී වැඩ තමයි කරන්නේ. ස්වාමි පුරුෂයෙක් හැටියට භාර්යාවට අතිශය ආදරේ. මම මේ ගිය සතියේද කොයිද දැක්කා මේ ගේ වටේ දුවනවා. මිනිහාගේ පවුල මිනිහා පස්සේ පන්නනවා, මිනිහා දුවනවා ගේ වටේ. මං යනකොට දැකලා මං අහා මොකෝ උඹලා රණ්ඩු වෙනවද කියලා. ඊට පස්සේ ගෑණි කිව්වා නෑ අපේ හාඳුරනේ මූ මේ මට උයන්න දෙන්නේ. මං කිව්වා උඹට මොකද කළේ? නෑ පස්සෙන් ඇවිදලා හප්පනවා කිව්වා. මං කතාව ටිකක් පාලේ රවුන්ඩ් එකක් තුන ඵලයල්ලා එහෙනම් කියලා. කියන හරි විනෝදයෙන් ජීවත් වෙනවා. පොල් මිරික මිනිහා තමයි පොල් මොකක්ද අර පොල් මේ ගාන්නේ නෙමෙයි. පොල් මිරිකන්නේ. පොල් මිරිකලා ඉවර වෙලා උයා ඉන්න ගෑණිගෙන ආහෙමෙව ගන්නවා. ඉතින් එළවනවා. දැන් හරි විනෝදයෙන් මේගොල්ලෝ ජීවත් වෙනවා. දරුවෝ සියලු දෙනාත් එක්ක හරීම කරේ අර ළමයි කරේ තියාගෙන ලුණු කී හරි විනෝදයෙන් ජීවත් වෙනවා. අම්මට තාත්තට හොඳට සලකනවා. පන්සලේ වැඩක් වුණොත් එන්නවම තමයි. මල ගයක් වුණොත් යනවම තමයි. රෑ නිදි මරනවා, නයිට් කරනවා, සමහර දවස් වලට උන් දවල්ටත් නයිට් කරනවා.
ඒ තරම් ප්‍රයෝජන සම්පන්න කෙනෙක්. හැන්දෑවට ඔඩ්ඩක් කරන පොඩ්ඩක් කිව්වට ඉතින් පොඩ්ඩ කරනවා. මිනිහාගේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදරට එහා ගෙදරට එහා ගෙදර යනවා එනවා. ඇයි හොඳයිකම් කියනවා. බලන්නකෝ ඉඳුරාගේ අරුන්ගේ හැටි. හොඳ වෙලාවට වලල එහෙමුන් නැත්තේ. දැන් මේ තැනැත්තා ගුණවත්ද නැද්ද? ගුණවත්. සිල්වත්ද නැද්ද? දැක්කද එක්කෙනෙක් සිල්වත් ගුණවත් නෑ, අනිත් එක්කෙනා ගුණවත් සිල්වත් නෑ. වත්තං පරිපූර්ණතෝන සීලං පරිපූර්ණති කියලා කියන්නේ ගුණවත් නැත්තම් සිල් පිරෙන්නේ නෑ.